පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට එරෙහිව ඉන්දියාව දියත් කළ ඔපරේෂන් සින්දූර් ඓතිහාසික මෙහෙයුමක් බව ඉන්දියාව පවසනවා. ඊට හේතුව ලෙස උන් පෙන්වා දෙන්නේ ඉන්දිය යුද හමුදාව, ගුවන් හමුදාව මෙන්ම නාවික හමුදාවද එම මෙහෙයුම සඳහා එක්ව සිටීමයි. එමෙන්ම දලියම පාකිස්තානයේ වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව ඔපරේෂන් සින්දූර්හි පළමු අදියර බවද ඉන්දියාව පැවසුවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙහෙයුමේ තවත් අදියර ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ඉන්දිය ප්‍රධාන විපක්ෂයේද රජයේ මෙහෙයුම් සැලසුම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කර තිබෙනවා. රාහුල් ගාන්ධි පැවසුවේ තමන් ඉන්දිය හමුදාව පිළිබඳ ආඩම්බර වන බවයි. මේ අතර ඕනෑම ප්‍රතිප්‍රහාරයකට මුහුණ දීම සඳහා ඉන්දියා පාකිස්තාන දේශ සීමාවේ සියලුම ගුවන් ආරක්ෂක ඒකක සම්පූර්ණයෙන්ම සක්‍රිය කර ඇතැයිද ඉන්දියාව පැවසුවා. මේ අතර ඉන්දියාව මෙලෙස සංවිධානාත්මක මෙහෙයුමක් ඔස්සේ පාකිස්තානයට ප්‍රහාර මාලාවක් දියත් කර ඇත්තේ 1971 වසරෙන් පසුව බවද වාර්තා වනවා.